නාද්‍ය කියන්නේ තමන්ගේ තාත්තගෙන්ම අපයෝජනයට ලක් වෙන ගෑනු ළමයෙක්. මේ කතාව සංස්කෘතිකත් නෑ එකඟත් නෑ. අද මම රිවිව් කරන්න යන්නේ මෙන්න මේ පොත. මේකේ නම තමයි නාද්‍ය. මේක ලියලා දෙන්නේ මදුෂානි පිටිගල ආරච්චි. මේ පොතේ මම කලින් පොතකුත් රිවිව් කරා ආකාශ සිත්තම් කියලා. ඒකත් සිතුලි කියලා ගෑනු ළමයිගේ වටේ යන කතාවක්. මේක ඇතුළේ නාද්‍ය කියලා ගෑනු ළමයෙක් වටේ යන කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඕත හරි ලස්සනට මේ ගෑනු ළමයින්ගේ ජීවිත ගැන තමයි පොත් වලින් කතා කරන්න කියලා මම හිතනවා. දැන් සිතුලිගේ කැරක්ටර් එකේ වුණත් අර ටිකක් දුක් විඳින ගෑනු ළමයෙක්ව පෙන්නලා තියෙනවා. දැන් නාද්දගෙකෙත් එහෙමයි. නාද්ද කියන්නේ හැම පැත්තකින්ම දුක් විඳින ගෑනු ළමයෙක්. මේවා ටික කතා කරන්න බය මාතෘකා වුණාට හැබැයි අපේ සමාජය තුළ මේවා තියෙනවා. ඒක මතක් කරන්න ඕනේ. වගේ චරිත ඉන්නවා. එහෙම තමන්ගේ තාත්තගේ අතින්ම ප්‍රයෝජනයට ලක් වෙන ගෑනු ළමයි ඉන්නවා. නාද්ද ගැන මම තව චුට්ටක් කිව්වොත් නාද්ද කියන්නේ අම්මා නැති වෙච්ච ගෑනු ළමයෙක්. එයාට අක්කා ඉන්නවා. එයාව පොඩි කාලේ බලා ගන්නවා නැන්ද කෙනෙක්. කොහොමද නාද්දට තමන්ගේ අක්කට හම්බෙච්ච ස්කෝලර්ෂිප් එකකින් කැම්පස් එකට යන chance එකක් හම්බ වෙනවා. බොරුවක් තමයි. ඉතින් නාද්දත් යනවා. තමන්ගේ අක්කගෙන් පාවිච්චි කරලා එයා ඒ ස්කෝලර්ෂිප් එක යූස් කරලා එයා ඒ කැම්පස් එකට යනවා. ওই කැම්පස් එකේ ඉන්නවා කසුන් කියලා ලෙක්චරර් කෙනෙක්. මේ කසුන් කියන කෙනා මේ එක තැනකදී කියන ලස්සන එකක් මෙන්න මේ පොතේ පිටිපස්සේ තියෙනවා. මම ඒක ඔයාලට කියන්නම්. ඒකේ තියෙන මෙන්න මෙහෙම අදහසක්. රත්තරන් කියන්නේ වටින ලෝහයක්. හැබැයි යකඩ තරම් මේ ලෝකේ හදන්න උදව් උපකාර කළා නැහැ. ඒ වගේම රත්තරන් තියෙන්නේ කාගේ හරි ධනවතෙක්ගේ කරේ එල්ලිලා හරි එහෙම එල්ලිලා තමයි රත්තරන් තියෙන්නේ. ඉතින් මේ කසුන් කියනවා මට ඕනේ නැහැ ඔයාව රත්තරන් නෙළුමක් කරන්න. මට ඕනේ ඔයාව යකඩ නෙළුමක් කරන්න. තනියම ශක්තිමත්ව නැගිටින්න. ඒ වගේම හැම කාලයකටම වටින විදියට ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. එතකොට ඔයාලට මේ කවර් එක බැලුවොත් ඉස්සරහා තියෙන එක පෙනෙයි. ඒක තමයි යකඩ නෙළුමක් තමයි ඉස්සරහා තියෙන්නේ. ඉතින් ඔය කසුන් කියන ඒ කැලලත් එක්ක මම හිතන්නේ මේ කවර් එක හරියම ලස්සනට හදලා තියෙනවා. ඒත් එක්කම මේ කපල් එකක් පේනවද? ඒකින්නේ නාද්දයි කසුනුයි. ඒ කියන්නේ කසුන් කියන්නේ නාද්දට වැඩිය ගොඩාක් වැඩිමල් කෙනෙක්. මේ කතාව සංස්කෘතිකත් නැති එකගත් නැති කතාවක්. ඒ නිසා මේකේ ඕත පෙරවදනේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. සමාජ හා සංස්කෘතික රාමුවෙන් බලා කෙනෙකුට ඇඟිලි දිගු කරන්නට පෙර බින්දිතියාගේ සපත්තුවට බැස බලන්න කියා ආදරණීය ඉල්ලීමක්ද කසුන් නාද්‍යයවල පාඨක ඔබෙන් කරයි. ඉතින් මං හිතන්නේ මේකත් අර ගෑනු ළමයි කියවන්න ඕන පොතක්. සහ සාම්ප්‍රදායික රාමයෙන් එළියට ගිහිල්ලා චුට්ටක් කියවන්න ඕන පොතක්. මේක කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද කියලා කියවපු නැති අය අනිවාර්යෙන් කියවන්න. හරිම ලස්සන පොතක්.